හෙලෝ මේ මම මේ වීඩියෝ එක දාන්න හිතුවේ මෙන්න මේ යුරෝපයේ තියෙනවා මෙන්න මේ වගේ රෝස මල්. හරිද? ඒ රෝස මල් මේ රෝස මල් ඇත්තටම මේ හරිම වටිනවා මේ ඇත්තටම මේ ලංකාවේ අයට මේක වවන්න පුළුවන් නම් නුවරඑළිය පැත්තේ සාමාන්‍යයෙන් ඇත්තටම මේ මම හේතුව දැන් ලංකාවේ තියෙන මේ තත්ත්වෙත් එක්ක හේතුව තමා මේ මෙන්න මේවා ඇට පුළුවන් මට එවන්න කරන කෙනෙක් ඉන්නවනම් WhatsApp contact කරන්න මාව ඒ කියන්නේ කමෙන්ට් එකක් දාලා නම්බරේ දාලා මට පුළුවන් මේ තියෙන්නේ රෝස් මල් මේ තියෙන මේ රෝස් මල් පේනව නේද මේ තියෙන්නේ ඒවා එක එක පාටවල් තියෙනවා මේ රෝස් පාට මේ තියෙන්නේ මෙන්න මේ මල් මේවා නුවරඑළිය පැත්තේ වවන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඇත්තටම කවුරු හරි කෙනෙක් උනන්දු නම් මේවා ඇට තියෙනවා මේ යුරෝපයේ සමහර අය මල් සම්බන්ධව ඉන්න කට්ටියගේ ඒ ටැංක් තියෙනවා. මම දැන් ගොඩාක් මේක හරියටම මේ ඒ කියන්නේ ස්ටඩි කරා. මේවා මේ ඇට තියෙනවා. මෙන්න මේවා. මේකට උනන්දු වෙන කෙනෙක් ඉන්න ඕනේ යුරෝපයේ. එයාට ඇත්තටම මේ තියෙන්නේ මේවා ඇට තියෙනවා. මම මේ දැන් මේ මෑතකින් ඉඳන් මම මේ හොඳට මේක මේවා කරගෙන යනවා. මේ ඇට වර්ග එහෙම මේ ඇට වර්ග තියෙනවා. මේ තියෙන්නේ තවත් මල් වර්ගයක්. ඉතින් තැඹිලි පාට. ඒ තැඹිලි පාටට හුරු තැඹිලි පාටක්, රෝස් පාට, සුදු පාට, බටර් පාට. තව මේ පොඩි මල් වගේක් තියෙනවා. මේවා නුවරඑළිය පැත්තේ අපේ අයට රටේ තියෙන තත්ත්වෙත් එක්ක වවා ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් මාව සම්බන්ධ කරන්න මේ කමෙන්ට් එකක් දාන්න ඕගොල්ලන්ගේ WhatsApp එකත් එක්ක. මේ තියෙන්නේ තවත් මල් වගේ මේ තැඹිලි පාට. මේ රෝස පාට. මේ තියෙන්නේ තැඹිලි පාට, රෝස පාට. මේ තියෙන රතු පාට. තියෙන්නේ සුදු පාට. මේ තියෙන සුදු පාට. මේ තියෙන්නේ නිකන් ලා දම් පාට. මේ තියෙන්නේ ලා දම් පාට. මේ නිකන් සුදු පාටක්. තේනවද මේ සුදු පාට? මේවා සම්බන්ධ උනන්දු වෙන කෙනෙක් ඉන්නවනම් මාව සම්බන්ධ කරන්න. මට පුළුවන් ওই ඇට වර්ග නම්ම නම් එවන්න. මේ තියෙන්නේ මේවා ඇට තියෙනවා මමත් දන්නේ මම හරි ආසයි මේ හරි සුවඳක් තියෙනවා මේ හිතා ගන්න බැරි සුවඳක්